සුබ දවසක් සහෝදරවරුනි මම දැක්කා ඊයේ සමාජ මාධ්‍ය හරහා වීඩියෝ එකක් සංසරණය වෙනවා ගම්මන්පිල කියන නීතිඥවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල විසින් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට චෝදනාවක් කරනවා ඔහුට විශාල චෝදනාවක් පොඩි චෝදනාවක් නෙමෙයි විශාල වශයෙන් චෝදනාවක් එල්ල කරනවා ඔහු ත්‍රස්තවාදියෙක් කියයි කියලා අවිගත ත්‍රස්තවාදියෙක් කියයි කියලා. එතකොට අවිගත ත්‍රස්තවාදියෙක් වෙන්නේ කොහොමද අනුර කුමාර දිසානායක? ඇත්ත අපි දන්නවා 88 89 විශ්වන කාලයේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා හිටපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අත්ත වශයෙන්ම පීඩිත පන්තිය වෙනුවෙන් එවකට රජයේ විසින් අමුයේ අපේ කොල්ලෝ 30 40000 50000ක් මරලා දානකොට ඒවට එදා කවුරුත් කතා කළේ නැහැ. අද එනවා ඒ මිනිස්සුන්ට සුදුහුණු ගාන්නත් අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ත්‍රස්තවාදියෙක් කියන්න. ඉතින් මෙතන කොතනද සාධාරණත්වයක් තියෙන්නේ? ඔබ හිතලා බලන්න ගම්මන්පිල්ල කියන්නේ එදා මෙදා තුර මේ රටේ ඊර්ෂ්‍යාව, කෝධය, මෝහය කියන එක වපුරලා මිනිස්සුන්ව උෂිපූටි කරලා එක එක දේශපාලඥයන් කරලියට ගේන්න එක එක දේශපාලඥයන් ජනාධිපති කරන්න උඩගෙඩි අල්ලලා ඒ ජනාධිපති උනන් පස්සේ රාජ්‍යයේ ආයතනවල රාජ්‍ය ඇමතිවරු වෙලා ඇමතිවරු වශයෙන් මේ රට විනාශ කරලා ඒ තමන්ගේ අමාත්‍යාංශයේ හූරා කන්න පුළුවන් තරම් හූරා කාලය ඉවර වෙලා අද නිකන් ගම්මන්පිල්ලා නිකන් ගොම්මන්පිල්ලා වෙලා මේ රට පාලනය කරන ජනාධිපතිවරයාට එවැනි අභූත චෝදනා එල්ල කිරීම ඉතාමත් දැඩි ලෙස අපි හිලා දකින්න ඕනේ. අපි එහෙම නොවුනොත් ගම්මන්පිල්ලා කියන්නේ මේ රටේ වර්ගවාදී දේශපාලනික වශයෙන් ගත්තාන් පස්සේ මේ මිනිස්සුන්ව කුපිත කරන්න කුලප්පු කරන්න මේ රජයට විරුද්ධව කැරලි ගන්න මේ රජයට විරුද්ධව කතා කරන්න තමයි මේ ගම්මන්පිල්ල මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේ සහෝදරවරුනි මේකට දැඩි ලෙස මං හිතනවා මේකට තීන්දුවක් ගනි මේකට පරීක්ෂණයක් පවත්තයි මං ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමනි මෙන්න මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට එල්ල කරන චෝදනා ඔබට එල්ල කරන චෝදනා මේ ගම්මන්පිලට විරුද්ධව කටයුතු කරන්න ඒ පිළිබඳව ඔහුට ඔප්පු කරන්න කියන අනුර කුමාර දිසානායක ත්‍රස්තවාදීද්ද කියලා. එතකොට එදාට අපි පිළිගන්නම් එතකන් ඔහුට විරුද්ධව විනයානුකූලව අනිවාර්යයෙන්ම රටේ පවතින නීති රාමුව තුළ ඔහුට දැඩිවම නීතිය කරන්න කියලා මම ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. නැත්තම් මේකට හැම කෙනාටම මේ ගම්මන්පිල්ල කියන ඉලන්දාරි ටික එකහුව වෙලා මෙවැනි චෝදනා කර මේ රට ගලව ගැනීමට දෙන්නේ නැහැ. මේ රට සංවර්ධනය කිරීමටවත් තියා මේ රටේ ජීවත් වෙන්නවත් වාතාවරණයක් හදන්න නැති මිනිස්සු කොටසක් තමයි ඔය ගම්මන්පිල්ල කියන්නේ. ඒ නිසා ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට එල්ල කරන මේ අద్භූත චෝදනාව පිළිබඳව ඔබතුමා වහාම CID එකට කියලා වංචා විමර්ශනයකට කියලා වහාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලා සිටිනවා. ජය වේවා.